ඔබමා තුරුලේ තුරු සැඳැල්ලක නැවතුනා මුණ ගැසුණුදා සඳතලාවේ අදවත් හඬින් ගැයුවා සැඳෑවේ කුමරි. Hello guys, welcome back to my YouTube channel. I hope you're all doing well. If you're new to my channel, I'm Hiru. ඉතින් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මගේ cute YouTube family එකට join වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ මගේ desk makeover එක. අපි මුලින්ම මගේ study table එකෙන්ම වැඩේ පටන් ගමුකෝ. මට කාලෙකින් ඉඳන් වොමනා වෙලා තිබුණා මගේ study table එක white color කරගන්න. ඉතින් මගේ study table එක අලුත් එකක් නිසා මම solution එකක් විදියට දරාස් එකෙන් මෙන්න මේ වගේ sticker roll එකක් ගෙනත් අලව ගත්තා. මම මේකේ link එක description box එකේ දාලා තියන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නා නම් ඔයාලට ඒක place කරගන්න පුළුවන්. next step එක විදියට මම කළේ මගේ study area එකේ wall එක ලස්සන කරගත්තු එක. මම Pinterest එකෙන් මෙන්න මේ වගේ aesthetic pastel color wall posters ටිකක් select කරගෙන print outs ගත්තා. Pinterest එක ගැන හැමෝම අහනවනේ. ඉතින් Pinterest කියන්නේ inspiration world එකක් කිව්වොත් මම හරි. Cause anything you want it's already there. ඔයාට කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය දේ search කරන එක විතරයි. Color ideas, room decors, outfit ideas, vision boards මේ හැමදේම එකම තැනකින් වෙනස්ම විදිහකට බලාගන්න ඔයාට පුළුවන්. මට නම් Pinterest කියලා කියන්නේ වෙනම ලෝකයක්. ඔයාගේ ෆෝන් එකේ Pinterest app එක තියෙන එක අනිවාර්ය දෙයක් කියලා මම හිතනවා. මගේ වීඩියෝස් ගොඩක්ම බලන්නේ ස්කූල් යන චූටි නංගිලානේ. ඉතින් ඔයාලට මගේ වීඩියෝස් ගොඩක් හෙල්ප්ෆුල් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම දැන් මේ මගේ වෝල් පෝස්ටර්ස් ටික අලව ගන්න ගමන් තමයි ඉන්නේ. බලන්නකෝ මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. කල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරි උතුරා සුවදට හාදුදී පුබුදයි ජීවිතේ. ඔන්න ඉතින් මම මගේ වෝල් පෝස්ටර්ස් ටික අලවගෙන මගේ වෝල් එක ලස්සන කරගෙන ඉවරයි. මේ තියෙන්නේ මගේ desk makeover එකට මම ඕඩර් කරපු තව cute items ටිකක්. මේවා scented candles. මම මේවා ඕඩර් කළේ fantasy candles කියන FB page එකෙන්. මම page එකේ link එක description box එකේ දාලා තියන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නා නම් ඕඩර් කරගන්න පුළුවන්. ස්පෙෂල්ම දේ තමයි මේ page එක කරන්නේ මගේ unique හොඳ යාළුවෙක්. ඉතින් ඔයා කෑනු ළමයි කියලා හිතන්න එපා ඔයාට මොකුත් කරන්න බෑ කියලා. ඔයාට පුළුවන් ස්ටඩීස් කරන ගමන් තමන්ගෙම කියලා මේ වගේ ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් ඔයා දන්නවද desk makeover එකකින් අපිට ලැබෙන benefits මොනවද කියලා? ප්‍රධානම දේ තමයි ඔයාගේ ස්ටඩීස් වලට මයින්ඩ් එක ફોකස් කරන්න ඔයාට පුළුවන් වෙනවා. ඔයා නිකමට හිතන්න ඔයාගේ ටේබල් එක නිතරම මෙසි නම් ඔයා එතන පිළිවෙලකට තියාගන්නේ නැත්නම් ඔයාට පාඩම් කරන්න උනත් හිතනවා හරි අඩුයි නේද? හැබැයි ඔයාගේ ටේබල් එක ලස්සනට අස් කරලා පිළිවෙලකට තියාගත්තොත් ඒ හිතන දේ ඊට වඩා ගොඩාක් වෙනස් නේද? ඉතින් clean table එකක් කියන්නේ visual reminder එකක් වගේ. ඒ කියන්නේ ඔයාගේ focus එකයි ඔයාගේ dreams උයි එකම space එකේ තියනවා කියන එක. ඔයාගේ දවස පටන් ගන්නකොට ඔයාගේ study area එක fresh, organized, ඒ වගේම happy workspace එකක් නම් ඔයාගේ එදා දවස productive විදිහට spend කරගන්න ඔයාට පුළුවන්. මధుර ස්වරයයි ඔබගේ. ඉතින් ඔයා හිතන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා අනේ මට මේ දේවල් නෑනේ මම කොහොමද මේ වගේ ලස්සනට තියාගන්නේ? මේ වගේ නෙගටිව් දේවල් ඔයා හිතන්න එපා. ඔයාට තියෙන දේවල් ගැන සතුටු වෙන්න. ඔයාට පුළුවන් මේ දේවල් ඔයාට ගන්න විදියක් නැත්නම් YouTube එකේ ඕන තරම් තියෙන hand crafting videos ඒවා බලලා ඔයාට hand craft කරන්න පුළුවන්. ඉතින් ඔයාලා කමෙන්ට් කරලා තිබ්බා ඔයාලට විෂන් බෝඩ් එකයි desk makeover එකයි එක වීඩියෝ එකකින් අරගෙන එන්න කියලා. ඇත්තටම මම ඔයාලට එක වීඩියෝ එකකින් තමයි ඒක අරගෙන එන්න හිටියේ. හැබැයි ගංගාදොර ප්‍රශ්නේ නිසා මට විෂන් බෝඩ් එක ඉවර කරගන්න බැරි වුණා. ඒ නිසා මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේ මගේ විෂන් බෝඩ් එක අරගෙන එන්නම්. ඉතින් මේ හැමදේම මං ඔන්ලයින් ඕඩර් කරපු දේවල් නෙමෙයි. ඒ නිසා ඉතින් මට කමෙන්ට් කරලා අහන්න එපා අක්කි මේක ගත්තේ කොහෙන්ද මේක ගත්තේ කොහෙන්ද කියලා. මං ඔන්ලයින් ඕඩර් කරපු හැමදේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. ඔයාලට එතනින් ඕඩර් එක ප්ලේස් කරගන්න පුළුවන්. ඊට අමතරව මං ඔය වීඩියෝ එකේ පෙන්නන දේවල් බුක් ෂොප්ස් වලින් ගත්ත දේවල්. අපි දැන් මගේ ලැප් එක තියාගමු.
මේක මම හැදුවේ හඳුන් කූරු ගහන්න කප් එකකට මේ වගේ කියුට් බෝ එකක් අලවැල තමයි මම මේක හදාගත්තේ. මම මේ පෙන්නපු මක්ස් දෙකේ ඩීටේල්ස් මං කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මගේ ඒ වීඩියෝ එකෙන් ඒ ඩීටේල්ස් දැනගන්න. ඊට පස්සේ මම මෙතනින් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් තියාගත්තා. ඔයාලා මගේ කලින් වීඩියෝ එක පැලවනම් මේ ටික ඔයාලට මතකයිනේ. මම මේ කලර් පෙන්සිල්ස් දාන කප් එකත් බබල් ටී එක කප් එකක් මං ඒකත් ඉතින් විසික් කරන්න නැතුව තියාගත්ත ලස්සන හින්දා අන්තිමට ඉතින් ඒක මට යූස්ෆුල් වුණා. ඊට පස්සේ මං කැන්ඩල්ස් ටිකත් මේ විදියට තියාගන්නවා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ මගේ පේන්ටිංග්ස් බඩු ඇරේන්ජ් කරගන්න. මං ඒකට මේ වගේ බොක්ස් එකක් අරගෙන මගේ ෆැබ්‍රික් පේන්ට්ස් ඇරේන්ජ් කරගන්නවා. මගේ පේන්ටිංග්ස් බඩු ගොඩාක් ඉවර වෙලා තියෙන්නේ. මම හිතාගෙන ඉන්නවා මගේ පේන්ටිංග්ස් අයිටම් රීස්ටොක් කරන්න යන්න. එතකොට ඒ ගැන ව්ලොග් එකක්වත් මම ඔයාලට අරගෙන එන්නම්කෝ. ඔන්න ඉතින් මම මගේ ඩ්‍රෝ එක ඇරේන්ජ් කරගෙන ඉවරයි. මම දැන් පහළ කොටසේ මගේ ෆයිල්ස්, රෆ් ෂීට්ස් වගේ දේවල් ඇරේන්ජ් කරගන්නවා. මේ තියෙන්නේ මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක. මම ඉස්සරහට ඔයාලට ජර්නලින් ගැනත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලට මතකයිනේ මම මෙතන කලින් මං ගත්තු කැන්ඩල්ස් ඔක්කොම තියාගෙන හිටියේ. මට හිතුණා ඒක පොඩ වැඩි කියලා. ඒ නිසා මම පින්ක් එක විතර මෙතනින් තියාගත්තා. ඔන්න ඉතින් මේක තමයි මගේ ටේබල් එකේ ෆයිනල් ලුක් එක. බලන්නකෝ මෙතන ලස්සනයිද කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ටේබල් එකත් මේ වගේ ලස්සන කරගන්න. මේ විදිහටම නැති වුණත් ඔයාලට පුළුවන් විදිහට ඔයා ස්ටඩි කරන තැන ලස්සනට පිළිවෙලට තියාගන්න. මම හිතාගෙන ඉන්නවා මගේ ටේබල් එකට තව පොඩි පොඩි අයිටම්ස් වගේක් ඇඩ් කරගන්න. මං ඊළඟට කියන vlogs වලින් ඔයාලත් එක්ක ඒවා ෂෙයා කරගන්න. So, I'm ending today's video here. Thank you for watching. See you in the next video. Bye-bye.